සති බලං කියනවා. පංච බලධර්මවල සති බලය ගැන අපි කතා කරන. ඒ කතා කරන්නේ සතර සතිපට්ඨාන ගැනමයි. ඒ වගේම සප්ත බොජ්ජංග ධර්මවල සති සම්බොජ්ජංගය කියලා කතා කරන. ඒ කතා කරන්නෙත් මේ සතර සතිපට්ඨාන ගැනමයි. ඊළඟට ආර්යෂ්ඨායික මාර්ගය තුළ සම්මා සතිය කියල කතා කරන්නෙත් මේ සතර සතිපට්ඨානයමයි. එතකොට අපිට සම්මා සතිය සති සම්බෝජ්ජන්ගේ සති බලය සති ඉන්ද්‍රිය සතර සතිපට්ඨානය මේ මොන විදිහට කතා කරත්. අපේ සිහිය දියුණු කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්නපු වැඩ පිළිවෙල. පිංහතුනි මේ සිහිය දියුණු වෙනවා කියලා කියන්නේ. සිහිය මත තමයි සියලු ගුණධර්ම වඩන්න තියෙන. බුදුරජාණන් වහන්සේ උපදන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුම්බංගමාදම්ම. මේ හැම දේකටම හැම ධර්මයකටම මුල්වෙන්නේ මනස. මනෝ සෙට්හා මනෝමය මනසමයි මේකට මුල්ලෙන්. ඒ මනස මුල් කරගෙන යමක් අපි හිතනවද කියනවද කරනවද. මතකතියාගන්න චේතනා පහල කරලා තමයි අපි හිතන්නේ. මනස මුල්වෙලා තමයි අපි යමක් කතා කරන්න. අපි හිතෙන් හිතල එකට ධර්මය කියනවා හිත ඇතුළේ විතක්ක විචාර කියලා අපි කතා කරන්න පෙර හිත ඇතුළේ චේතනා සකස් වෙන. ඊළඟට අපි යමක් කරනකොට මේ ඉබේ කෙරෙනවා නෙමේ. අපි හිතල චේතනා පහල කරලා තමයි යමක් කරන්නේ. එහෙමනම් අපි හිතන කියන කරන මේ සිත කය වචනය මෙහේ වන්නේ චේතනාවක් එක් කර්මයක් එක් මනස තමයි මේ හැමදේට මුල්ලෙන්. ඒ මනසට තියෙන රැකවරණය තමයි සතර සතිපට්ඨාන. එහෙමනම් අපේ ජීවිතයේ මේ හැමදේටම මුල්වෙන්නේ මනස. ඒ මනසට තියෙන රැකවරණය සිහිය. දැන් අපි මේ විදිහට තේරුම් ගත්තොත් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා උන්නාභ කියලා බමුණෙක් දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනව බුදුරජාණන් වහන්සේගේ. සාමීනී භාග්‍යතුන් වහන්ස එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකක්ද කියලා ඇහුව. ඔන්න ඔබ හොඳට ප්‍රශ්නය තේරුම් ගන්න එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකක්ද. පංච ඉන්ද්‍රයන්. එතන කතා කරේ ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රයන් පහ ගැන. එතකොට අපිට මේ ඉන්ද්‍රියම් පහ තියෙනවා එකින් එකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. ඇහැට ගෝචර වෙන්නේ රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. එතකොට එකින් එකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන. මේ පහට තියෙන පිළිසරණ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන. බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාභ ඔහුගේ නම තමයි උන්නාභ. උන්නාභ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මනසයිකිව. දැන් ඔන්න ඔබ හොඳට ඒක තේරුම් ගන්න. එහෙනම් ඇසට පිළිසරණ වෙන්නේ මනස. කනට පිළිසරණ වෙන්නේ මනස. නාසයට පිළිසරණ වෙන්නේ මනස. දිව මනස පිළිසරණ කරගෙන පවතින්. කය මනස පිළිසරණ කරගෙන පවතින්. ඒකට හේතු ඒක මේ වගේ ඒ ඇනි ධර්මය සඳහන් වෙනවා පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු මනස අනුභව කරනවා කියල තව තැනක සඳහන්වේ. එකන ඔබ ඇහෙන් දකින දේ මනසෙ තැම් පත්වෙනවා. කනින් අහන දේවල් සියල් මනසෙ තැම් පත්වෙන. නාසයට දැනිච්ච දේවල් මනසෙ තැම් පත්වෙන. ඊළඟට ඔබ කාපුවීපු දේවල් විඳපු දේවල් මේ කයින් පහස විඳ මේ හොක්කෝප මනසෙ තැම් පත්වෙන. ඒ මනසේ අරමුණු අනුභව කරගන්න නිසා තමයි මේ පංච ඉන්ද්‍රියන් මනස පිළිසරණ කරගෙන පවතින නිසා තමයි ඔබ ඇහෙන් දැකපු දේ ඔබට අවුරුදු ගානකට පස්සේ හරි සිහි කරන්න පුළුව. එදා මං ඕක දැක්කා. එදා ඕක ඔය විදිහට නෙමේ මෙන්න මෙහෙමයි. ඒ කාලයා මේ වගේ දැන්යා වෙනස් වෙලා. ඉස්සර මෙහෙ හරි ලස්සනයි. එතකොට අපි ඒ දැකපු දේවල් ගැන එහෙම කතා කරන.
ඉස්සර ඒ වගේ දැන් වෙනස් වෙලා ඒ දවස්වල බොහොම ලස්සනයි දැන් කැත වෙලා ඉස්සර මේ පරිසරය හරි ලස්සනයි මේ ගහකොළ ඉස්සර මේ විදිහට තිබ්බේ. එතකොට ඒ කාලේ අවුරුදු ගානකට කලින් හරි දැකපු දේවල් මනසේ තැම්පත් වෙච්ච නිසා ඒවා අපිට සිහි කරන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා ඇහෙන් දකින දේවල් මනසේ තැම්පත් වෙනවා. මනස පිළිසරණ කරගෙන පවතින. කනින් අහන දේවල් මනස අනුභව කරනවා. මනස තැම්පත් වෙනවා. ඒ නිසා අපිට අවුරුදු ගානකට පස්සේ හරි එදා ඔයා ඔය කතාව නෙමෙයිනි කීවේ. දැන් අපිට මෙහෙම සමාජය ඇහෙනවා. ඉස්සර මෙයා මෙන්න මෙහෙමයි කිව්වේ දැන් මෙහෙම කියන්නේ. ඒ කාලේ මෙයා මෙන්න මෙහෙම දෙයක් කීවා. මට හොඳට මතකයි කියනවා. එතකොට අපිට ඒ කාලේ කියපු දේවල් ඉස්සර කියපු දේවල් ඒ දේවල් අපිට නැවත සිහි කරන්න පුළුවන්. ඒ කනෙන් අහන දේවල් මනසේ තැම්පත් වෙන නිසා අපිට සිහි කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි නාසයට දැනිච්ච දේවල් මනසේ තැම්පත් වෙන. ඒ තැම්පත් වෙච්ච නිසා තමයි අපිට ආයි දැනෙනකොටම ආයි මතක් වෙනවා. මෙන්න මේ සුවඳ දවසක් මම මෙන්න මෙතනදි මට ওই සුවඳ දැනුණා. ඔය මල් සුවඳ. ඔය නම් සමන් පිච්ච සුවඳ. ඔය සැරක්. ඔය මොකක් හරි ඔය ගඳ මෙන්න මේ වගේ. එතකොට අපිට ඒ ආපු ගඳක් ගැන සුවඳක් ගැන සැරක් ගැන නාසයට දැනිච්ච දේවල් දැනෙනකොටම මතක් වෙනවා කලින් මෙතනදි දැනුණා. අන්න අතනත් ඔය වගේ. එතකොට ඒ ඔක්කොම මතක් වෙන්නේ නාසයට දැනෙන අරමුණු මනස පිළිසරණ කරගන්න. ඊළඟට දිවට දැනිච්ච දේවල් රසය ගැන හිතත් අපි යමක් කන බොනකොට ඒ රසය සැනින් මනස අනුභව කරන. එතකොට අපි දන්නවා මේකටන් ගොඩාක් රහයි. එදා මං කනකොට මේ වගේ නෙවෙයි කියලා. මීට කාලෙකට කලින් ඒ දවස්වල දැන් සමහරු කෙනා අම්මා ඒ දවස්වල මෙහෙම හැදුවේ. අපේ ආච්චි හිටපු කාලේ මෙහෙම හදලා දෙනවා හරි රහයි. එතකොට ඒ ආච්චි හිටපු කාලේ කාපු ඒවා, පුංචි කාලේ කාපු බීපු දේවල් සමහරලාට කඩයක් ළඟින් යනකොට මතක් වෙනවා. දවසක් මම මෙන්න මේ කඩෙන් කෑව හරි රහයි කියනවා. එතකොට ඒ මතක් වෙන්නේ කාපු බීපු දේවල් දිව මනස පිළිසරණ කරගෙන පවතින. ඒක මනසේ තියෙනවා. ඊළඟට කයට දැනිච්ච දේවල් සීතල, රස්නය, සිනිඳු බව, ගොරෝසු බව, කයට දැනෙන පහස ඒවා මනසේ තැම්පත් වෙනවා. එතකොට අපි ඒවා සිහි කරගන්න. ඒ කාලේ මෙන්න මේ වගේ ඉස්සර මේ වගේ මට දැනුනේ. එතකොට ඒවා ඔක්කොම මනසේ තැම්පත් වෙනවා. එතකොට ඔන්න අර උන්නාභ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද කියලා ඇහුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මනසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට මේ බ්‍රාහ්මණය තව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් මනසට තියල පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නේ. මේ පංච ඉන්ද්‍රියන්ටම තියෙන පිළිසරණ මනසනම් මනසට තියෙන පිළිසරණ මොකක්ද කියලා හෝ. බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාබ මනසට තියෙන පිළිසරණ තමයි සිහිය සතිය. ඔන්න එහෙමනම් අපිට තේරෙනවා අර පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන තැම්පත්වෙන පිළිසරණ කරගන්න මනසට තියෙන එකම පිළිසරණ තමයි සිහිය. අන්නේ සිහිය දියුණු කරගන්න හැටි තමයි මේ සතර සතිපට්ඨානෙන් උගන්නන්න. අන්නේ කයි සතර සතිපට්ඨානෙ තියෙන වැදගත්කම. අපේ මනසට තියෙන සිහිය කියලා කියන්නේ මනසේ පිළිසරණ. මනසේ රැකවරණේ. අපේ හිතට තියෙන එකම රැකවරණේ දියුණු කරගන්න ක්‍රමය තමයි සතර සතිපට්ඨානය තුළු ගන්නන්න. දැන් බලන්න සිහිය දියුණු වෙලා නැත්නම් අර මනසේ තියෙන පිළිසරණ නැති වෙනකොට මොකද වෙන්නේ? ඇහෙන් දැකපු දේවල් ආයි සිහි කරගන්න බැරි වෙනවා. මේ දැකපු දේ මේ අමතකයි ඊට පස්සේ. ඇහෙන් දකින දේවල් ආයි සිහි කරගන්න බෑ. මතක නෑ. මේ දැකපු දේ මේ මතක නැති වෙනවා. ඇයි අර මනසේ පිළිසරණ නැති වෙලා. මේ අහපු දේවල් මට කිව්වා නැහැ නේ මට මතක නෑ කියනවා. Tamanට මේ කියපු දේ මේ අමතකයි. මේ දැනෙච්ච දේ මේ අමතකයි. සමහරුන්ට කාපු බීපු දේවල් මතක නැහැ.
ඔබ හොඳට බලන්න සිහිය දුරුවල වෙන්න කොච්චර නම් විකෘති වෙනවාද කියලා මිනිස්සු. සමහරුන්ට සිහිය දුරුවල වෙනකොට දරුවා අඳුන ගන්න බැරිවෙන. මේ කවුද කියලා අහනවා. මේ කාම්බරයට ඇවිලා එළියට ගිය කෙන ආයෙනකොට මේ කවුද කියලා අහනවා. එතකොට ඇහෙන් දකින දේ ඇහැට පේනවා. හැබැයි මනසේ පිළිසරණ නැති වුණාට පස්සේ එයාට ඒක ආපහු සිහි කරලා ගලප ගන්න බැරිවෙන. කනට අහපුදේ මේ අහපුදේ මේ අමතකයි ගලප ගන්න බැරිවෙන. නාසයට දැනිච්චදේ මේ අහපුදේ මේ අමතකයි ඊට පස්සේ. මේ කාපු වීපු දේවල් මේ අමතකයි. ඇයි මනසේ රැකවරණය සිහිය දුරුවල වෙලා. අන්නේ නිසා සිහිය දියුණු වෙනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ අපේ සිහිය දියුණු වෙන.